කොහොමද යාළුවනේ ඔයාලා හැමෝටම මම අද ඔයාලට අරගෙන ආවේ දැනට තියෙන ප්‍රබලම අවුට්ඩෝර් ඇන්ටනා එක ගැන වීඩියෝ එකක්. මේ තියෙන යාළුවනේ TOSAD P90 කියන අවුට්ඩෝර් ඩිවයිස් එක. මේ අවුට්ඩෝර් ඩිවයිස් එක යාළුවනේ කොටස් දෙකකින් සමන්විතයි. ඒ කියන්නේ එළියේ හයි කරන අවුට්ඩෝර් ඇන්ටනා එක වගේම ගේ ඇතුලේ හයි කරන ඉන්ඩෝර් රවුටර් එකක් මේ ඩිවයිස් එකට තියෙනවා. මේ ඩිවයිස් එක යාළුවනේ කැටගරි 12 ඩිවයිස් එකක්. ඒ කියන්නේ ඔයාලා දන්නවා ඩවුන්ලෝඩ් එක තියරිටිකලි මෙගාබිට්ස් per second 600ක් වගේම අප්ලෝඩ් එකත් මෙගාබිට්ස් per second 100කට වඩා වැඩි ගානකට යන්න පුළුවන් කියලා. නමුත් යාළුවනේ ඒ වැලියු ඔක්කොම තියරිටිකලි වැලියු තමයි. මොකද යාළුවනේ නෙට්වර්ක් එක ඩිසයින් කරද්දී සා නෙට්වර්ක් එකේ ස්ටැබිලිටි එකට ඒ තරම් ලොකු data speed එකක් ISP ලා දෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මම ඔයාලට පෙන්නන්නම් මේ ඩිවයිස් එකේ ඉන්ඩෝර් ඩිවයිස් එක. මේ ඉන්ඩෝර් ඩිවයිස් එකේ යාළුවනේ වෙන වෙනම පවර් වෑන් සහ අනිත් ඉන්ඩිකේටර්ස් වලට යාළුවනේ පොඩි ග්‍රීන් කලර් ඉන්ඩිකේටර්ස් තියෙනවා. යාළුවනේ මම දැන් ඔයාලට පෙන්නන්නේ මේ ඩිවයිස් එකේ රීසෙට් පොයින්ට් එක. ඒ වගේම ඔයාලට පේනවා මේ ඩිවයිස් එකේ RJ45 පෝට් 4ක් තියෙනවා. ඒ වගේම RJ11 එක පෝට් එකකුත් තියෙනවා යාළුවනේ. ඒ වගේම මේ ඩිවයිස් එකේ WPS වලට වෙනම ස්විච් එකක් තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට මම කියන්න ඕන දෙයක් තියෙනවා මෙතන. මේ ඩිවයිස් එකේ යාළුවනේ WAN පෝට් එක කනෙක්ට් වෙන තැන 2.5 gigabits per second සපෝට් කරන්න පුළුවන් පෝට් එකක් තියෙන්නේ. ඉතින් මේ පෝට් එක අපිට යූස් කරන්න බෑ යාළුවනේ. අපි මේ ඩිවයිස් එකේ ලේබල් එක දිහා බැලුවොත් මේ ලේබල් එකේ තියෙනවා යාළුවනේ මේ ඩිවයිස් එකේ user SSID එක. ඒ වගේම password එක. ඔයාලට මේ ඩිවයිස් එකට log වෙලා වෙනස් කරන්න ඕන password වෙනස් කරන්න ඕන නම් වෙනස් කිරීම සඳහා යාළුවනේ username සහ admin password වගේ දේවල් මෙතන සඳහන් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා මේ අවුට් ඩිවයිස් එකේ ඉන්ඩෝර් ඩිවයිස් එකේ යාළුවනේ වෙනම එක්ස්ටර්නල් ඇන්ටනා 4ක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ විදිහට එක්ස්ටර්නල් ඇන්ටනා 4ක් තිබ්බේ P11 අවුට්ඩෝර් ඩිවයිස් එකේ. නමුත් යාළුවනේ ඒ ඩිවයිස් එකේ තිබ්බේ ඇන්ටනා 2යි. දැන් මම ඔයාලට පෙන්නන්නේ P90 ඩිවයිස් එකේ අවුට්ඩෝර් ඇන්ටනා එක. ඉතින් යාළුවනේ ඔයාලට මෙතනින් උඩින් බලපුවහම පේනවා මේකේ මෙන්ෂන් කරලා තියෙනවා P90 කියලා. ඉතින් යාළුවනේ මේ P90 ඩිවයිස් එක cat 12 ඩිවයිස් එකක්. මම ඔයාලට මේ පෙන්නන ලොකේෂන් එකේ තමයි යාළුවනේ මේ ඩිවයිස් එකේ මේන් ඇන්ටනා එක තියෙන්නේ. ඒ වගේම මේ ඩිවයිස් එකට පිටිපස්සෙන් ඒ කියන්නේ මේ ලෝගෝ එක පිටිපස්සෙන් තව ඇන්ටනා එකක් තියෙනවා. ඇත්තටම කිව්වොත් යාළුවනේ මේ ඩිවයිස් එක ඇතුලේ ඇන්ටනා 6ක් තියෙනවා. ප්‍රධාන ඇන්ටනා 2ක් තියෙනවා. ඊට අමතරව මේ ඩිවයිස් එකට සිග්නල් ඩයිවර්සිටි සිග්නල් ටික ලබා ගන්න ඒ කියන්නේ යාළුවනේ මයිමු විදිහට සිග්නල් ලබා ගන්න ඕන තව ඇන්ටනා 4ක් තියෙනවා. ඉතින් යාළුවනේ මම ඔයාලට මේ ඩිවයිස් එකේ පෙන්නන්නේ SIM එක ඉන්සර්ට් කරන තැන. ඒ වගේම යාළුවනේ මෙන්න මෙතන ඉන්ඩිකේටර්ස් ටිකක් තියෙනවා. ඔක්කොම මේ ඉන්ඩිකේටර්ස් යාළුවනේ බ්ලූ කලර් එකකින් තමයි යාළුවනේ එලිමිනේට් වෙන්නේ. ඉතින් බලමු මොනවද අපි මේ තියෙන ඉන්ඩිකේටර්ස් කියලා. වෙනම යාළුවනේ මේ ඩිවයිස් එක පවර් වෙලා තියෙද්දි පවර් වලට වෙනම ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඒ වගේම SIM එක හරි විදිහට ඩිවයිස් එක රෙකග්නයිස් කරගත්තද නැද්ද කියලා පෙන්වන්න වෙනම ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඒ වගේම Ethernet connectivity එක තියෙනවද කියලා පෙන්වන්න තව ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඒ වගේම යාළුවනේ ඩිවයිස් එක රන් වෙන්නේ මොන වගේ විදිහටද? ඉතින් ඒකටත් වෙනම ඉන්ඩිකේටර් එකක් තියෙනවා. මම ඔයාලට දැන් මේ පෙන්නපු 4G ස්ක්‍රූ හෝල් වලින් තමයි යාළුවනේ මේ ඩිවයිස් එකේ බ්‍රැකට් එකට කනෙක්ට් කරන්නේ. ඒ විදිහට කනෙක්ට් කරලා තමයි යාළුවනේ මේ ඩිවයිස් එක පෝල් එකක හරි නැත්නම් බිත්තියක හරි මේ ඩිවයිස් එක හයි කරන්නේ. ඉතින් යාළුවනේ මම දැන් මේ ඔයාලට පෙන්නන්නේ ඉන්ඩෝර් ඩිවයිස් එක. මේ ඩිවයිස් එකට කැරියර් ඇග්‍රිගේෂන් ෆන්ක්ෂන් එක තියෙනවා වගේම මේ ඩිවයිස් එක TDD සහ FDD ෆ්‍රීකවන්සි බෑන්ඩ් වලට සපෝට් කරනවා. ඒ කියන්නේ ෆ්‍රීකවන්සි බෑන්ඩ් 138 38 40 41 වගේ ෆ්‍රීකවන්සි බෑන්ඩ් වලට යාළුවනේ මේ ඩිවයිස් එක සපෝට් කරනවා.
ඉතින් යාළුවනේ මේ ඩිවයිස් එකේ Wi-Fi 2.4 රේන්ජ් එක වගේම Wi-Fi 5G රේන්ජ් එකේ Wi-Fi තියෙනවා. ඒ කියන්නේ යාළුවනේ ඔයාලට හොඳ data output එකක් ගන්න පුළුවන්. ඒ වගේම මේ ඩිවයිස් එකේ තියෙන arrangement එකෙන් අපිට යාළුවනේ බලාපොරොත්තු වෙන්න පුළුවන් හොඳ data reception එකක් වගේම gaming වලට හොඳ output එකක් දෙයි කියලා. මොකද යාළුවනේ මේ විදිහට external antenna 4ක් දාලා Wi-Fi radiate කරනවා කියන්නේ අපේ usersලට එයාලගේ device වලට හොඳට සිගනල් ග්‍රැබ් කරගන්න හැකියාව මේ ඩිවයිස් එකෙන් හදලා දීලා තියෙනවා. ඊට අමතරව යාළුවනේ මේ ඩිවයිස් එකේ හීට් එක ඩිසිපේට් වෙන්න මේ ඩිවයිස් එකේ හවුසින් එක වටේටම පොඩි සිදුරු වගේක් එවලා තියෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ යාළුවනේ මේ ඩිවයිස් එක ඇතුලේ හීට් එක ජෙනරේට් වුණාම ඒ හීට් එක එළියට ඩිසිපේට් වෙන්න. එතකොට යාළුවනේ මේ ඩිවයිස් එකේ කාර්යක්ෂමතාවය වෙනම තියාගන්න හොඳ ලෙවල් එකක යාළුවනේ තියාගන්න පුළුවන්. දැන් මම ඔයාලට පෙන්නන්නේ මේ ඩිවයිස් එකට තියෙන power adapter එක. ඉතින් මේ ඩිවයිස් එකට තියෙන්නේ 24 volt 2 ampere power adapter එක. මම ඔයාලට පෙන්නන්නේ මේ ඩිවයිස් එකට දාන්න ඕන SIM එක. ඉතින් යාළුවනේ ඔයාලා දන්නවා මේ SIM එකට කියන්නේ nano SIM එකක් කියලා. ඒ කියන්නේ ලොකු SIM එකේ තියෙන පොඩිම කොටස. ඉතින් යාළුවනේ මම මේ විදියට මේ ඩිවයිස් එකට SIM එක insert කරනවා. ඉතින් මෙහෙම එක විදිහකට ඉතින් යාළුවනේ මේ ඩිවයිස් එකට SIM එක insert කරපුවාම මේ SIM එක ඩිවයිස් එක ඇතුලේ lock වෙනවා. ඊට පස්සේ යාළුවනේ අපිට කරන්න තියෙන්නේ Ethernet cable එකක් හරහා මේ ඩිවයිස් එක අපේ indoor device එකට connect කරන එක. ඉතින් යාළුවනේ මම ඔයාලට මේ පෙන්නන indoor device එකේ තියෙනවා WAN port එක. ඉතින් මේ WAN port එකට තමයි යාළුවනේ මේ device එක හයි කරන්න ඕනේ. ඒ වගේම ඒක වෙනම මෙන්ෂන් කරලා තියෙනවා. ඉතින් අපි මේ ඩිවයිස් එක මේ විදිහට කනෙක්ට් කරගත්තා. ඊළඟට යාළුවනේ මේ ඩිවයිස් එකට අපි 24 volt 2 ampere charger එකෙන් power දෙමු. ඉතින් යාළුවනේ මම මේ ඩිවයිස් එක මේ විදිහට turn on කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා green color indicator එකකින් මේ ඩිවයිස් එක power වුණා. ඒ වගේම WAN එක තාම රෙස්පොන්ඩ් කරන්නේ ඒක රෙඩ් කලර් එකකින් පෙන්නනවා. ඒ වගේම Wi-Fi එකත් green කලර් එකකින් පෙන්නනවා. ඒ වගේ ඉන්ඩිකේටර්ස් යාළුවනේ මේ ඩිවයිස් එකේ අපිට පෙන්නනවා. ඉතින් මේ ඩිවයිස් එක යාළුවනේ දැන් තියෙන්නේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ හින්දා හොඳම සිග්නල් එක රිසෙප්ෂන් කරන්නේ නැහැ. මේ තියෙන්නේ යාළුවනේ මේ ඩිවයිස් එක වෝල් එකකට හරි එහෙම නැත්නම් GI pipe එකට කනෙක්ට් කරන්න පුළුවන් තියෙන බ්‍රැකට් එක. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි මේ ඩිවයිස් එක යාළුවනේ ස්ක්‍රූ ඩ්‍රයිවර් එකකින් මේකේ තියෙන ස්ක්‍රූ ටික ෆිට කරලා GI pipe එකට යාළුවනේ මවුන්ට් කරන්නේ. මේ ඩිවයිස් එකට යාළුවනේ water tight jacket එකකුත් එනවා. ඉතින් යාළුවනේ අපි රියැලිටි එක බලමු. ඒ කියන්නේ ඇත්තටම මේ ඩිවයිස් එකට මොනතරම් data ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්ද මොන වගේ ස්පීඩ් එකක් ගන්න පුළුවන්ද කියලා ප්‍රැක්ටිකලි යාළුවනේ ටෙස්ට් කරලා බලමු. සාමාන්‍යයෙන් මේ ඩිවයිස් එකට megabits per second 100 වගේ ඩවුන්ලෝඩ් එකක් යාළුවනේ ගන්න පුළුවන්. ඒ වගේම අප්ලෝඩ් එකත් යාළුවනේ ආසන්න වශයෙන් megabits per second 5ක වගේ අප්ලෝඩ් එකට මේ ඩිවයිස් එකට යන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම මේ වෙලාවේ මේ ඩිවයිස් එක ටෙස්ට් කරන්නේ ටිකක් වහිබර කාලගුණයක් තියෙන වෙලාවක. ඉතින් යාළුවනේ මේ වෙලාවේදී සාමාන්‍යයෙන් සිග්නල් තරමක් අඩු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඒ දේ ප්‍රැක්ටිකලි නෙමෙයි යාළුවනේ තියරිටිකලි ඔප්පු කරලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ වෙලාවේ මම ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නේ 1080 එහෙම නැත්නම් full HD වීඩියෝ එකක්. අපි බලමු මේ වීඩියෝ එක යාළුවනේ කොහේ හරි තැනකදී ලැග් වෙනවද එහෙම නැත්නම් මේ වීඩියෝ එක යාළුවනේ ෆ්‍රීස් වෙනවද කියලා. ඉතින් බලන්නකෝ යාළුවනේ full HD වීඩියෝ එකක් හොඳටම ප්ලේ වෙනවා. ඉතින් මම මේ 4K වලට මේ වීඩියෝ එක අප්ලෝඩ් කරා. ඔයාලට පේනවද මේ වීඩියෝ එක නිකන් වතුර වගේ සුපිරියටම යාළුවනේ ප්ලේ වෙනවා. ඉතින් ඔයාලා හිතන්නකෝ මේ වෙලාවේ ඔයාලා ගේම් එකක් ප්ලේ කරනවා නම් මේ ඩිවයිස් එක යාළුවනේ ෆුල් සපෝට් එකක් ඔයාලට දෙනවා හොඳ ගේමින් එක්ස්පීරියන්ස් එකක් ගන්න. මම ඔයාලට තව ටිකින් මේ ඩිවයිස් එකේ තියෙන සිග්නල් ලෙවල් පෙන්නන්නම්. මොකද යාළුවනේ මේ ඩිවයිස් එක
ඇත්තටම හොඳම ලෙවල් එකට යාළුවනේ මම ලයින් කරලා නැහැ. ඒ නිසා යාළුවනේ මේකට ලැබෙන්නේ ගොඩාක්ම හොඳ සිග්නල් එකක් නෙමෙයි. නමුත් යාළුවනේ මේ ඩිවයිස් එකට යාළුවනේ හොඳ සිග්නල් රිසෙප්ෂන් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ ඩිවයිස් එක යාළුවනේ ටවර් එකේ ඉඳලා කිලෝමීටර් 2ක් එකහමාරක් අතර දුරක මේ ඩිවයිස් එක යාළුවනේ යූස් කරනවා නම් ඇත්තටම ඔයාට හොඳ සිග්නල් ක්වොලිටි එකක් හොඳ යූසර් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඊට වඩා දුරකට යාළුවනේ මේ ඩිවයිස් එක භාවිතා කරනවා නම් ඔයාලට සිග්නල් එක ලැබෙනවා තමයි. හැබැයි ඔයා බලාපොරොත්තු වෙන තරම් හයි ලෙවල් එක්ස්පීරියන්ස් එකක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් මම මේ වීඩියෝ එකේදී පොඩි ටූල් එකක් යූස් කරලා මේ පික්චර්ස් වලට මේ වීඩියෝ එකට කොච්චර ඩේටා ස්පීඩ් එකක් ගන්නවද කියලා මම ඔයාලට පෙන්නලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ දේ ඔයාලටත් කරන්න පුළුවන්. YouTube එකේ YouTube Nerds කියලා වෙනම පොඩි software එකක් තියෙනවා. ඒ වීඩියෝ එක ඇතුළෙම. ඉතින් ඒක ඕපන් කරපුවම අපිට පේනවා යාළුවනේ මොනතරම් data capacity එක මේ device එකට මේ වීඩියෝ එකට ගන්නවද කියලා. ඉතින් යාළුවනේ මම තව 4K වීඩියෝ එකක් ඔයාලට ප්ලේ කරලා පෙන්නන්න යන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා මේ වීඩියෝ එක අපි පටන් ගත්ත ගමන්ම ප්ලේ වෙනවා. ඒ කියන්නේ කිසිම ලැගින් එකක් යාළුවනේ මේ ඩිවයිස් එකේ සිද්ධ වෙන්නේ නැහැ මේ වෙලාවේ. ඉතින් සාමාන්‍යයෙන් දැන් දවල් 4 වගේ වෙලාවක්. ඉතින් සාමාන්‍යයෙන් දවල් 4 වගේ වෙලාවෙ ඉඳලා යූසර්ස්ලා යාළුවනේ ඒ කියන්නේ ටවර්ස් ක්‍රවුඩ් වෙන්න පුළුවන්. ඔයාලට පේනවද මේ ඩිවයිස් එකට ෆුල් සිග්නල් තියෙනවා. හැබැයි යාළුවනේ ෆුල් සිග්නල් තියෙනවා කියන්නේ මේ ඩිවයිස් එකේ යාළුවනේ හොඳම හොඳ සිග්නල් පැරාමීටර්ස් ලැබිලා නැහැ. ඒ කියන්නේ SINR, RSRP, RSRQ වගේ පැරාමීටර්ස් යාළුවනේ ෆුල්ෆිල් කරලා නැහැ. ඉතින් අපි ඒකට මේ ඩිවයිස් එකේ ලොග් වෙන්න ඕන. ඉතින් අපි 192.168.8.1 ගහලා මේ ඩිවයිස් එකට ලොග් වෙලා බලමු මේ ඩිවයිස් එකේ මොන වගේ පැරාමීටර්ස්ද තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා මේ ඩිවයිස් එකේ මේ වෙලාව තියෙන්නේ RSRP level එක 83ක් වගේ. ඒ කියන්නේ යාළුවනේ මේ ඩිවයිස් එකට ඉන්ටර්මීඩියට් රේන්ජ් එකේ තමයි සිග්නල් ලැබෙන්නේ. සාමාන්‍යයෙන් RSRP ගේ 75ක වගේ තියෙනවා නම් අපිට සලකන්න පුළුවන් හොඳ සිග්නල් රිසෙප්ෂන් එකක් ලැබෙනවා කියලා. ඉතින් මේ වගේ ඩිවයිස් එකක් යාළුවනේ ගේමින් කම්පිටිෂන් වලට එහෙම නැත්නම් ඉවෙන්ට්ස් වලට වගේ යූස් කරන්න පුළුවන්. ඉස්සර මොකක් හරි ඔකේෂන් එකක් ඒ කියන්නේ යාළුවනේ මොකක් හරි ඉවෙන්ට් එකකදී ගොඩක් වෙලාවට යූස් කරේ මොබයිල් සිම් ගණනාවක් එකතු කරලා ඩේටා ටික රවුට් කරපු එක. නමුත් යාළුවනේ අද මේ ඩිවයිස් වලින් ඒ කියන්නේ කැටගරි ලෙවල් එක වැඩි වෙන්න higher performance තියෙන ඩිවයිස් නිසා යාළුවනේ හරි ලේසියෙන්ම ඔයාලගේ ගොඩක් heavy data traffic එකක් ඉන්ටර්නෙට් එක through යාළුවනේ රවුට් කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. මම ඔයාලට කලින් වීඩියෝ එකක් අරගෙන ආවා යාළුවනේ Huawei Cat 12 ඩිවයිස් එක. ඉතින් ඇත්තටම ඒ Huawei Cat 12 ඩිවයිස් එකට වඩා මේ ඩිවයිස් එක යාළුවනේ high level performance තියෙනවා. මොකද ඒ ඩිවයිස් එක omnidirectional antenna එකක්. නමුත් යාළුවනේ මේ ඩිවයිස් එක directional antenna එකක්. ඉතින් මං හිතනවා ඔයාලට හොඳ අදහසක් මේ ඩිවයිස් එක ගැන ලැබෙන්න ඇති කියලා. ඉතින් මම ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබ සතියක්.